ස්වාමීනි විඥානය කියලා කියනවා කෙතකින්ද මේ විඥානය කියලා කියන්නේ? විඥානය කියලා කියන්නේ කෙතකින්ද? එතකොට සරියුත්තරන් වහන්සේ පිළිතුරු දෙනවා විජානාතිකෝ ආවුසෝ තස්මා විඥානන්ති උච්චති. මේ විජානාතිකෝ ආවුසෝ ඇවැත්නි දැනගනිනුයි ඒ නිසා තමයි විඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ දැනගන්න නිසා යමක් ඒකට කියනවා විඥානය කියලා. ඊට පස්සේ කිංච විජානාති මොනවද මේ දැනගන්නේ? දැනගන්න දේවල් පිළිබඳව දක්වනවා. සුඛන්තිපි විජානාති දුක්ඛන්තිපි විජානාති අදුක්ඛම සුඛන්තිපි විජානාති විජානාතිකෝ ආවුසෝ තස්මා විඥානන්ති උච්චති. සැපයි කියලා දැනගන්නවා. ඒ වගේම දුකයි කියලා දැනගන්නවා. අදුක්ඛම සුඛයි කියලා දැනගන්නවා. මේ සැපයි කියලා දුකයි කියලා අදුක්ඛම සුඛයි කියලා දැනගන්නවා. මෙන්න මේ දැනගන්නා වූ නිසා තමයි පැවැත්ම විඥානය කියලා කියන්නේ. එතකොට මොනවද දැනගන්න? වේදනාවගේ ස්වરૂපේ. කියන්නේ අර නාම ධර්මයන් මේ මුල් කරගනිමින් ලෞකික වශයෙන් පවතින ඒ සැප දුක් උපේක්ෂාදී වශයෙන් දැනගන්නා වූ භව පිළිබඳව ස්මතු කරලා දක්වමින් තමයි මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ මෙතනදී මම හිතනවා ඒ කාරණාව අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන දෙයක් නෙමෙයි කියලා. කියන්නේ කෙටියෙන් අපි ගත්තොත් දැනගන්න බව තමයි විඥානනය කියලා කියන්නේ. විඥානය කියලා කියන්නේ පවතින එකක් නෙමෙයි ධර්ම සමූහයක එකතුවක්. ඒ ධර්ම සමූහයක එකතුව තුළ विद्यमान වෙන්නේ නැත්නම් ඒකට අපි ව්‍යවහාර කරන එක විඥානය කියලා. විඥානයේ ලක්ෂණය මොකද්ද? විඥානනය කියන එක. එතකොට විඥානනය කරන බව තමයි මෙතනදී විඥානයේහි ස්වභාවය. එකෙන් හැදෙන විඥානාති කියන මේ ක්‍රියාපදයෙන් හැදෙන කිතකයක් විදිහට අපිට දකින්න පුළුවන් විඥාන කියන මේ වචනේ නාමපදයක් හැටියට විඥානනය කිරීම නිසා තමයි විඥානය කියන එක තියෙන්නේ. එතකොට මේ විඥානනය කියන එක මුල් වෙන්නේ මොකද්ද? සැප වශයෙන් දැනගන්නවා, දුක් වශයෙන් දැනගන්නවා, උපේක්ෂා වශයෙන් දැනගන්නවා. යම්කිසි අරමුණක් පිනතුනේ විඥානනය කරනකොට එයා විඥානනය කරන ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ විඥානනය තුළ අන්තර්ගත වන ප්‍රධාන ගති දෙකක් තියෙනවා. මේ ප්‍රධාන ගති දෙක තමයි වේදනාව සහ සංඥාව කියලා කියන්නේ. විඳීම සහ හැඳිනීම. ඒක සැපද දුකද උපේක්ෂාද කියලා විඳින බව. විඳීම තුළ තමයි දැන ගැනීම තියෙන්නේ. ඒකේ හැඩය හෝ ඒකේ ගති ලක්ෂණ පිළිබඳව හඳුනා ගන්න විදිහ. සංඥාව කියලා අපි කියනවා. අපිට ඉදිරියේදීත් ඒ පිළිබඳව හම්බෙනවා. එතකොට එතනදී හඳුනා ගැනීම කියන එක සහ විඳීම කියන මේ කාරණා දෙක තමයි විඥානයේ උපදවන්න විඥානයේ ඇතිකරන්න ප්‍රධානම කාරණේ බවට පත් වෙන්නේ. විඥානයේ මගින් දැනගන්නේ හඳුනා ගන්නා වූ දේ සහ විඳින්නා වූ දේ. ආරම්මණයක ලක්ෂණය විඳින බව තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට මේ විඳීම විඥානයේ නැතුව තියෙන්නේ. හැඳිනීම තමයි විඥානයේ ස්වභාවය. ඒක විඥානනය කරනවා කියලා කියන්නේ. ඒ නිසා හඳුන ගන්න දේත් විඳින දේත් තමයි මේ විඥානයේහි ස්වභාවය බවට පත් වෙන්නේ. එතකොට මේ විඥානය කියලා කියන්නේ මොකක්ද කියලා අහනකොට සැප වශයෙන් හඳුනනවා, දුක් වශයෙන් හඳුනනවා, උපේක්ෂා වශයෙන් හඳුනනවා. වේදනාවේ ස්වභාවය, වේදනාවේ ස්වરૂපය තමයි පින්නතුනේ මේ විඥානනයේ පැත්තට හරවන්නේ. මෙන්න මේ ටිකයි දැනගන්න. වේදනාවේ ස්වરૂපය තමයි දක්වන්නේ විඥානනයේ පැත්තට දාලා. අපි යම්කිසි දෙයක් හඳුන ගන්නකොට ඒක සැප වශයෙන්, දුක් වශයෙන්, අදුක්ඛම සුඛ වශයෙන් මෙනෙහි කරනවා. වේදනාවගේ ස්වභාවය බවට පත්වන්නේ ඒක. පිනතුනේ ඔබට ලෝකයේ දේවල් සිහි වෙනකොට ওই තුන් ආකාරයකට තමයි සිහි වෙන්නේ. සැප, දුක්, උපේක්ෂා සහගත මට්ටමේ. ඔබේ හිත කැමති සැප අරමුණක් පිළිබඳව හිතන්න. එතකොට ඔබේ සිතේ ඔබ නොදැනුවත්වම සැප වේදනාවක් සැපවත්ව පවතිනයි. ඔබ කැමති දේවල් තමයි නැවත නැවත සිහි වෙන්නේ. සමහර වෙලාවට ඔබ අකමැති දේවල් නැවත නැවත සිහි වෙන්න ගත්තාම එතකොට අන්න දුක් වේදනාවක් තියෙනවා. අර තමන්ගේ හිතට ඒක දැනෙනවා. විඳීමක් විදිහට ඒක තියෙනවා. ඉතින් හිත කැමති දේවල් වලත් හැසිරෙනවා, අකමැති අරමුණු වලත් හැසිරෙනවා. කැමති අකමැති විදිහට මේ සැප දුක් අරමුණු වල හැසිරෙනවා. විඥානනයේ ස්වභාවය තමයි ඒක වේදනාත්මක ස්වરૂපය තමයි එකෙන් ගන්න.
පුද්ගලයෙක් කියලා ගත්තත් එයා හොඳද නරකද? නැතිනම් උපේක්ෂා සහගතද? ඒ ස්වභාවය තමයි හැම වෙලාවකදීම හිතෙන් ගන්නේ අරමුණත් එක්ක ලැබෙන රසය හැටියට වේදනාව. සැපවත් දෙයක්, දුක් දෙයක්, අදුක්කම සුඛ දෙයක්. එතකොට ඔබට මෙන්න මේ ආකාරයට වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවේහි ආකාරයම තමයි දැනගැනීම ඇති කර ගැනීමට දැනගැනීම ඇති කරලා තියෙන්නේ. ඒකට බලපාලා තියෙන්නේ. ඒ නිසා මේ මොනවද දැනගන්නේ කියලා අහනකොට විඥානය කියලා කියන්නේ දැනගැනීම තමයි. මොනවද දැනගන්නේ? සැප කියලා දැනගන්නවා, දුක් කියලා දැනගන්නවා, උපේක්ෂා සහගතයි කියන එක පිළිබඳව දැනගන්නවා කියන තැනින් ඒක පැහැදිලි කරලා දක්වනවා. ඊට පස්සේ බොහොම තවත් වැදගත් හරිම ලස්සන ප්‍රශ්නයක් ඊට පස්සේ යොමු කරන්නේ යාචාවසෝ පඤ්ඤා යංච විඥානං ඉමේ ධම්මා සංසට්ටා උදාහු විසංසට්ටා.